හරි අපි පටන් ගමුනේ. හරි ආයුබෝවන් හැමෝටම. ඔයාලට ඇහෙනවද සවුන්ඩ් එක කොහමද? ඔව් සෑහෙනවා. හරිනේ. කවුද අඩු අපේ යාළුවෝ දෙන්නෙක් අඩුයිනේ. හරි කමන්න අපි පටන් ගමු. රෙකෝඩින් එක හැමෝත් රෙකෝඩින් එක දාලානේ තියෙන්නේ. හරි අපි ඊයේ සතියේ කරේ දැනනේ අපි කොහොමද අපි බැලුවා කම්පියුටර් එකක් සූටබල් කම්පියුටර් එකක් සිලෙක්ට් කරගන්න කොහොමද කියලා. එතකොට අපි මුලින්ම බැලුවේ අපිට අපේ යූසේජ් එකත් එක්ක අපි කොහොමද අපි කම්පියුටර් එකක් සිලෙක්ට් කරගන්නේ. අපි කොතන හරි ස්ටේබල් ප්ලේස් එකක ඉඳගෙන විතරක් කම්පියුටර් එක යූස් කරනවද නැත්නම් අපිට ප්ලේසස් කීපයකට ගෙනහිල්ලා කම්පියුටර් එක යූස් කරන්න වෙනවද කියලා. ඒක තමයි අපි මුලින්ම බැලුවේ. ඒකෙදී අපි කැටගරි දෙකක් විදියට ගත්තා පෝර්ටබල් කම්පියුටර්ස් non portable computers කියලා. එතකොට අපි ඒකෙදී කම්පියුටර්ස් මොනවද කියලා අඳුනගත්තා. පෝර්ටබල් කම්පියුටර්ස් නැත්නම් මොබයිල් කම්පියුටර්ස් විදියට කම්පියුටර්ස් වර්ග කීපයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ non portable computers විදියට කීපයක් ඉගෙන ගත්තා. මෙතනදී අපි බලන්නේ කම්පියුටර් එක අපිට මූව් කරලා ප්ලේසස් කීපයකට ගෙනියන්න ඕන වුණොත් පහසුවෙන් ගෙනියන්න පුළුවන්ද කියලා තමයි අපි බලන්නේ. දැන් non portable computers ගත්තට පස්සේ ඒවා අපිට මූව් කරන්න බැරි නෑ. හැබැයි අර මේවට සාපේක්ෂව අමාරුයි. පෝර්ටබල් කම්පියුටර්ස් ගත්තට පස්සේ අපිට බෑග් එකක දාගෙන වගේ එහෙම ගෙනියන්න පුළුවන්. ඒක තමයි අපි බලන්නේ පහසුවෙන් හෙට මෙහෙට ගෙනියන්න පුළුවන්ද කියන එක. අපේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් වර්ක් ස්ටේෂන් කම්පියුටර් එකක් වගේ ගත්තත් මූව් කරන්න පුළුවන් ඒවත්. හැබැයි අර අච්චර ලේසි නෑ. ඒ වගේ එකක් මූව් කරනවා නම් අපිට දැන් ඩෙස්ක්ටොප් එකක් වගේ අපේ කොහෙට හරි ගෙනියනවා නම් අපිට අර වගේ බෑග් එක දාගෙන නැත්නම් අතේ වගේ අරන් යන්න බෑ. වාහනයක වගේ දාගෙන තමයි යන්න වෙන්නේ. එතකොට ඒවා පෝර්ටබල් කම්පියුටර්ස් විදියට ගන්න බෑ අර ගෙනියන්න අමාරු නිසා. මොබයිල් කම්පියුටර්ස් එක බලද්දී ගෙනියන්න ඊට වඩා ටිකක් අමාරුයි. ඒකයි අපි ඒවා ස්ටේබල් ප්ලේස් එකක තියාගෙන විතරක් යූස් කරන්නේ. හරි ඊට පස්සේ ඒකේ මොනවද කියලාත් අපි ඔය විදියට මොනවද කියලා ඉගෙන ගත්තා. හරි ඊට පස්සේ අපි එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ පෝර්ටබල්ද non portableද කියලා සිලෙක්ට් කරගත්තට පස්සේ අපි බලන්නේ user requirements. අපි මොනවටද කම්පියුටර් එක යූස් කරන්නේ මොනවද අපි එකෙන් කරගන්නේ අපේ වැඩවලට ඒක ගැලපෙනවද කියලා තමයි බැලුවේ. එතකොට අපි බලන්න ඕන කම්පියුටර් එකේ performance එක අපි කම්පියුටර් එකේ run කරන්න යන softwares අපි කරන වැඩ එකෙන් කරගන්න පුළුවන්ද කියලා බලලා ඒ වැඩ ටික කරගන්න පුළුවන් කම්පියුටර් එකක් තමයි සිලෙක්ට් කරගන්න ඕන. එතකොට අපි ඒකේ ස්ටෝරේජ් එක බලන්න ඕන. අපිට ඒක මොනවද අපි රන් කරන්න යන softwares ඒව රන් කරන්න පුළුවන්ද ඒ වගේ බලන්න ඕන. හැබැයි මේ එහෙම බලද්දී අපි හොඳම තියෙන shop එකකින් ගන්න පුළුවන් හොඳම කම්පියුටර් එක ගන්න අපේ බජට් එක ගැනත් බලන්න ඕන. දැන් shop එකක ගන්න තියෙන හොඳම කම්පියුටර් එක ගත්තට පස්සේ හැම වැඩක්ම වගේ කරගන්න පුළුවන් වෙන්න ඕනනේ. එහෙමයි කියලා අපිට ඒ කම්පියුටර් එකම ගන්න බෑ. දැන් අපි ලැප්ටොප් එකක් ගන්න යනවා නම් තියෙන හොඳම එක ගන්න අමාරු වෙන්නේ. බජට් එක ගැනත් බලන්න ඕන. ඒ විදිහට බලලා අපේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටම එකක් තමයි අපි සිලෙක්ට් කරගන්න ඕන.
හරි ඒ ප්‍රශ්නයක් නැතුව ලැග් වෙන්නේ නැතුව අපේ වැඩ ටික කරගන්න පුළුවන් නම් අපිට ඊට වඩා එහාට කම්පියුටර් එක පවර්ෆුල් වෙන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ අපි විදියට යූසර් රික්වයර්මන්ට්ස් බැලුවාට පස්සේ යූසර්ස්ලා අපි කම්පියුටර් එක යූස් කරන්න ගොඩක් කට්ටිය ඉන්නෝනේ අපි ගත්තට පස්සේ යූසර්ස්ලා කැටගරි කරන්න පුළුවන්. දැන් අපි ඔයාලා යූස් කරන කම්පියුටර් එකක් යූස් කරන ඔයාලා කරන වැඩ නෙවෙයි තව කෙනෙක් කරන්නේ කම්පියුටර් එකකින්. ඒ නිසා අපි යූසර්ස්ලා කැටගරි කළා මේ විදියට home users, student, office users ඔය විදියට professional users. එතකොට හෝම් යූසර් කියලා කිව්වේ අපි නෝමල් හොබි එකක් විදියට නැත්තම් ඩේලි කරන වැඩ ටික කරගන්න කම්පියුටර් එක යූස් කරන කට්ටිය. ඒගොල්ලෝ ජොබ් එකක් විදියට නෙවෙයි කම්පියුටර් යූස් කරන්නේ. හොබි එකක් විදියට නැත්තම් පාර්ට් ටයිම් මොනවා හරි කරගන්න. ඊට පස්සේ ස්ටුඩන්ට් ගත්තා. ඔයාලා වගේ නැත්තම් යුනිවර්සිටි ස්ටුඩන්ට්. ඒගොල්ලෝ ගොඩක් ස්ටඩීස් වලට තමයි කම්පියුටර් එක යූස් කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට දැන් ගත්තට පස්සේ හෝම් යූසර්ස්ලාටත් නෝමල් කම්පියුටර් එකක් තිබුණට තියෙනවා නම් වැඩ ටික කරගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් මැච් වෙනවා නැත්නම් ලැප්ටොප් කම්පියුටර් එකක්. පවර්ෆුල් වෙන්න ඕනේ නැහැ එච්චර. නෝමල් පර්ෆෝමන්ස් එකක් තියෙන කම්පියුටර් එකක් තිබුණා නම් ඇති. ස්ටුඩන්ට් වලටත් එහෙමයි. සාමාන්‍ය කම්පියුටර් එකකින් වැඩ ටික කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ලට මැච් උනේ ලැප්ටොප් එකක් තමයි. යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ඔය ගත්තොත් එහෙම යුනිවර්සිටි එකට ගෙනියන්න ඕන ආපහු ගෙදරින් ගේන්න ඕන ඒ වගේ වැඩ කරගන්න ඕන නිසා ගොඩක්ම මැච් උනේ ලැප්ටොප් එකක් තමයි. ඔයාලට වගේ නම් ඩෙස්ක්ටොප් PC එකකින් වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කැටගරි එක විදිහට ඔෆිස් යූසර්ස් ගත්තා. ඒකෙදි ඒගොල්ලොත් ජොබ් එක විදිහට නෙවෙයි ගොඩක් වෙලාවට කම්පියුටර් යූස් කරේ. ජොබ් එකේ කරන වැඩ ටික ටිකක් පහසු කරගන්න වගේ එහෙම තමයි යූස් කරේ. account වැඩවලට ඒ වගේ වැඩවලට. එතකොට ඒගොල්ලන්ටත් මැච් උනේ ගොඩක් පවර්ෆුල් කම්පියුටර්ස් ඕනුන්නේ නැහැ. normal desktop එකක් වගේ තමයි මැච් උනේ. හතරවෙනි කැටගරි එක තමයි professional users. මේ කැටගරි එකේ යූසර්ස්ලාට තමයි ගොඩක් පවර්ෆුල් කම්පියුටර්ස් ඕනුනේ. එතකොට workstation computers කියන කම්පියුටර් කැටගරි එක මැච් උනේ මේගොල්ලන්ට තමයි. කම්පියුටර් එකේ performance හොඳට තියෙන්න ඕන professional usersලාට. ඒකෙත් සබ් කැටගරි විදියට අපි යූසර්ස්ලා programmers, network administrator ඔය විදියට යූසර්ස්ලා කවුද කියලා බැලුවා. ඊට පස්සේ අන්තිම කැටගරි එක තමයි ගේමර් කියලා කියන්නේ. ගේමින් ඉන්ඩස්ට්‍රි එකත් දැන් වෙන වෙන රටවල් වල නම් කට්ටිය ජොබ් එක විදියටම ගේම් ප්ලේ කරලා ලයිව් ස්ට්‍රීම් කරලා එහෙම කැටගරි එකක් තියෙනවා. ඒගොල්ලන්ට තමයි ගොඩක් වෙලාවට ගේමින් PC කියලා යූස් කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ටත් පර්ෆෝමන්ස් එකකින් වැඩි කම්පියුටර්ස් ඕන වෙනවා. අර ඒගොල්ලන්ගේ ලයිව් ස්ට්‍රීම් වලට එහෙම ග්‍රැෆිකල් පාර්ට් එක තමයි වැඩිපුර යූස් වෙන්නේ. ග්‍රැෆිකල් ප්‍රොසෙසිං. එතකොට ඒවටත් ගොඩක් වෙලාවට පර්ෆෝමන්ස් එක වැඩි කම්පියුටර්ස් ඕන වෙනවා. හරි ඔය විදිහට තමයි අපි යූසර්ස්ලා කැටගරි කරගත්තේ ඊයේ සතියේ. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ කම්පියුටර් ස්පෙસિෆිකේෂන්ස්. අපි කම්පියුටර් එක ස්පෙක්ස් කියලා කියන්නේත් මේකම තමයි. හරි එතකොට අපි බලන්නේ ගොඩක් වෙලාවට කම්පියුටර් එකේ softwares පැත්ත වලට අමතරව hardwares පැත්ත තමයි අපි බලන්නේ. කම්පියුටර් එකේ hardwares කොහොමද powerful hardwares වල powerful කොහොමද කියලා තමයි අපි එතෙන්දී බලන්නේ. අපිට මොනවා හරි software එකක් අපේ කම්පියුටර් එකේ run කරනවා නම් අපි ගත්තොත් ගොඩක් ලොකු software එකක් run කරනවා නම් ඒ software එක run කරන්න අපිට hardware performance එක තමයි ගොඩක් වෙලාවට තියෙන්න ඕන. hardware කම්පියුටර් එකේ තියෙන hardwares powerful මදි නම් අපිට ගොඩක් powerful softwares run කරන්න බෑ. ඒ නිසා performance වලදී අපි බලන්නේ specifications වලදී අපි බලන්නේ කම්පියුටර් එකේ hardwares part එක තමයි. අපි ගත්තොත් processor එකේ power එක කොහොමද ඊට පස්සේ තියෙන අපේ memory storages devices කොහොම powerful කොච්චර capacity එක තියෙනවද ඒ වගේ RAM එක කොහොමද ඒ වගේ තමයි අපි specifications විදියට බලන්නේ.
නෝමල් අපිට ගන්න පුළුවන් දැන් ඔයාලා ගිහිල්ලා ඔයාලට මොනවා හරි හිතමු ටැබ් එකක් අපි කඩයකට ගිහිල්ලා ටැබ් එකක් ගන්න තමයි හදන්නේ. එතකොටත් අපි බලන්නේ ටැබ් එකේ අපි මිනි කම්පියුටර්ස් කැටගරි එකටනේ ගත්තේ ටැබ් එක. අපි හිතමු ඔයාලට Zoom ක්ලාස් වලට තමයි ටැබ් එක ඕන වෙන්නේ. එතකොට අපි ටැබ් එක සිලෙක්ට් කරගනිද්දි ෂොප් එකකින් අපි ඒ ටැබ් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් තමයි බලන්න ඕන. හරි. අපි ඔයාලා කියන්න බලන්න. ඔයාලා එහෙම ටැබ් එකක් ෂොප් එකකින් ගන්න ගියොත් අලුතෙන් මොනවද බලන්න කියලා. ඒ බල අපි ස්පෙસિෆික් ටැබ් එකේ ස්පෙක්ස් විදියට බලන්නේ අපි අලුතෙන් ටැබ් එකක් පර්චේස් කරද්දී වගේ තමයි බලන්නේ. එතකොට ඔයාලා එහෙම ෂොප් එකකින් ගන්න ගිහිල්ලා මොනවද බලන්න කියලා කියන්න බලන්න. අලුතෙන් ෂොප් එකකින් ගන්න ගියොත් ඔයාලා මොනවද බලන්නේ? ටැබ් එකක් ගන්න තමයි යන්න හදන්නේ. එතකොට ඔයාලා ටැබ් එකෙන් කරන වැඩ ටිකත් එක්ක ඒ වැඩ ටික කරගන්න පුළුවන් පර්ෆෝමන්ස් එකක් දෙන්න පුළුවන් ස්පෙක්ස් තියද කියලා තමයි බලන්න ඕන. හරි කියන්න බලන්න. ඒක ගාන කියන්න බලන්න එක එක්කෙනා. ටැබ් එකක්ම වෙන්න ඕනේ අපිට ලැප් එකක් ඒ වගේ ඔයාලගේ ස්ටඩීස් වලට ගන්න යනවා නම් මොනවද බලන්න. ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එක ගොඩක් වෙලාවට අපි හිතමු ටැබ් එකක් වගේ නම් අපිට ගන්න පුළුවන් ගොඩක් වෙලාවට කඩේ තියෙන්නේ Android නැත්නම් iOS ඔය දෙකනේ. අපිට ඒක ගන්නත් පුළුවන් අපිට අපි ඔය Android අපිට වැඩ කරන්න පහසු Android OS එකක නම් අපි Android එකක් තමයි ගන්න ඕන. නැත්නම් අපි ගොඩක් යූස් කරලා තියෙන්නේ Apple device එකක් නම් iOS එක රන් වෙන device එකක් තමයි ගන්න ඕන. හරි එතකොට ඒක ගන්නත් පුළුවන් අපි. එතකොට ඒක අපි ගත්තේ software පැත්තෙන්. දැන් hardware part එකේදී නෙමෙයි operating system එක කියන එක තියෙන්නේ software එකක්. එතකොට software performance තමයි ඒකෙදි බලන්නේ. හරි. තව මොනවද? අනිත් කට්ටියත් කියන්න බලන්න ඔයාලා මොන හරි device එකක් tab එකක් වෙන්න පුළුවන් lap එකක් වෙන්න පුළුවන් ගන්න යද්දි මොනවද බලන්නේ ඔයාලා OS එක tab එකේ run වෙන OS එක මොකක්ද කියලා බලනවා. හරි. තව මොනවද බලන්නේ? හරි. අපි ඊට පස්සේ අපි RAM එක කොහොමද කියලා බලනව නේද? අපි මොනවා ටැබ් එකක් ගන්න යනවා ඉස්සෙල්ලා හිතමු. අපි බලනවා RAM එකේ කැපැසිටි එක කීයද තියෙන්නේ. 2GB RAM එකක්ද 4GB RAM එකක්ද ඔය වගේ. අපි ෂොප් එකෙන් අහලා බලනවා මේක RAM එක කීයද. ඊට පස්සේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකත් අපි බලනවා. අපිට මොනවා හරි ස්ටෝර් කරගන්න ඕන වෙනවනේ. දැන් අපේ ෆයිල්ස් තියෙනවා, ෆොටෝස් තියෙනවා, වීඩියෝස් ඕවා අපි ටැබ් එකේ ස්ටෝර් කරගන්න වෙලාවල් තියෙනවා. අපි යූස් කරන්න ගොඩක් වෙලාවට ස්ටඩීස් වලට වුණාට අපිට ඒකේ පේපර්ස් අපිට ස්ටෝර් කරගන්න වෙනවා. ඊට පස්සේ ෆොටෝස් වීඩියෝස් ඒවා අපිට ස්ටෝර් කරගන්න ඕන. ඒ නිසා අපිට සෙකන්ඩරි ස්ටෝරේජ් එකත් වැදගත් ඒකෙදි. ඒ නිසා අපි සෙකන්ඩරි ස්ටෝරේජ් එක කොහොමද කියලත් අපි ටැබ් එකක් ගනිද්දි බලන්න ඕන. අපි එතකොට බලන්නේ කොච්චර කැපැසිටි එකක් තියෙද කියලානේ. 16GBද 32GBද 128 ඔය විදියට අපි කැපැසිටි එක කොහොමද කියලා බලන්න. එතකොට ඒකෙදි ගන්නේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක. RAM එක අපි බලන්නේ ගොඩක් වෙලාවට අර අපි වැඩ ටික අපි මොන හරි වැඩක් කරගනිද්දි ටැබ් එක ස්ලෝ වෙන්නේ නැතුව අපේ වැඩේ කරගන්න පුළුවන්ද? වැඩ කීපයක් අපිට එක වෙලාවට කරනවා නම් අපිට ලැග් වෙන්නේ නැතුව වැඩ ටික කරගන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට RAM එකෙන් තමයි. අපි RAM එක ගැන ඉස්සරහට ඉගෙන ගන්න වෙනවා. ඒ වගේ ඒවා තමයි අපි බලන්නේ. ඊට පස්සේ තව බලනවා අපි කැමරා කොහොමද කියලා.
ක්වොලිටි එකකින් අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? කැමරා එකේ ක්වොලිටි එක කොහොමද? ඒ වගේ. ඒවා තමයි අපි මොනවා හරි කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, ටැබ් එකක් වෙන්න පුළුවන්. ඔය ගනිද්දී අපි නෝමල් බලන ස්පෙસિෆිකේෂන්ස්. හරි අපි මෙතෙන්දී බලන්නේ ගොඩක් වෙලාවට අපි ඔකෙදී කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර්ස් පාර්ට් එක තමයි බලන්න යන්නේ. කොහොමද අපි සිලෙක්ට් කරගන්න කම්පියුටර් එකක තියෙන්න ඕන හાર્ඩ්වෙයාර්ස් මොනවද කියලා අපි බලද්දී මෙතෙන්දී අපිට හොඳටම අඳුර ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක නැත්නම් වර්ක් ස්ටේෂන් කම්පියුටර් එකක තියෙන හાર્ඩ්වෙයාර්ස් තමයි අපිට හොඳටම අඳුර ගන්න පුළුවන්. අනිත් ඩිවයිසස් වලට වඩා වෙන් කළා හොඳටම අඳුර ගන්න පුළුවන් ඩිවයිසස් වෙන වෙනම අපිට ඩෙස්ක්ටොප් කම්පියුටර් එක නැත්නම් වර්ක් ස්ටේෂන් කම්පියුටර් එකක. ඒ නිසා අපි මෙතෙන්දී බලන්න යන්නේ කම්පියුටර් ඩෙස්ක්ටොප් එකක හරි වර්ක් ස්ටේෂන් එකක හරි තියෙන මේ පාර්ට්ස් තමයි බලන්න යන්නේ. අනිත් ඒවායිත් මේ පාර්ට්ස් තමයි ගොඩක් ඩිවයිසස් වල තියෙන්නේ. මොබයිල් ඩිවයිසස් ගත්තට පස්සේ අනිත් අපි කැටගරි කරපු කම්පියුටර්ස් ගොඩකම තියෙන මේ විදිහටම තමයි පාර්ට්ස් ටික. ඒවා අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ලේසියෙන් ඩෙස්ක්ටොප් එක නැත්නම් වර්ක් ස්ටේෂන් කම්පියුටර් එක තමයි. හරි. එතකොට අපි මුලින්ම බලන්න යන්නේ කම්පියුටර් එකේ මදර් බෝඩ් එක. ඊට කලින් අපි ස්පෙක්ස් මොනවද කියලා ලියාගෙන ඉමුනේ. නෝට් එක දාගමු. කම්පියුටර් ස්පෙસિෆිකේෂන්ස් කියන්නේ මොනවද කියලා. අපිට ඊට පස්සේ එකින් එක බලාගෙන යමු. හරි. නෝට් එක දාගමු එහෙනම් කම්පියුටර් ස්පෙસિෆිකේෂන්ස්. හරි ලියලා ඉවරයි නම් කියන්න.
ස්පෙසිෆිකේෂන්ස් ටික විතරයි කියන්න ඕන. ලියලා ඉවරයි සර්. හරිනේ. හැමෝම ඉවරයි තියෙන්නේ. ලියලා ඉවරයි සර්. හරි. 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 ඊට පස්සේ අපි මුලින්ම බලන්නේ කම්පියුටර් එකේ මදර් බෝඩ් එක ගැන. ඉගෙන ගන්න තමයි යන්නේ. ඔයාලා දැකලා ඇති මදර් බෝඩ් එක දැකලා ඇතිනේ ගොඩක් දෙනෙක්. ෆොටෝ එකක් පෙන්නුවොත්. හරි. අපි ඩෙස්ක්ටොප් එකක වර්ක් ස්ටේෂන් කම්පියුටර් එකක පාර්ට්ස් තමයි බලන්න යන්නේ. එතකොට අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මේ පාර්ට්ස් වෙන් කරලා ඩෙස්ක්ටොප් එක නැත්තම් වර්ක් ස්ටේෂන් කම්පියුටර් එකක නිසා තමයි අපි ඒ ගැන බලන්න යන්නේ. හරි මේක තමයි මදර් බෝඩ් එක. ඩෙස්ක්ටොප් එකක නැත්නම් වර්ක් ස්ටේෂන් කම්පියුටර් එකක මදර් බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඔය විදියට අපි ලැප්ටොප් එකක් ගත්තොත් ලැප්ටොප් එකක මදර් බෝඩ් එක තියෙන මේ විදියට. ඊට පස්සේ අපේ ෆෝන් එක වගේ මොබයිල් ඩිවයිස් එකක් ගත්තොත් මේ විදියට තමයි මදර් බෝඩ් එක තියෙන්නේ. ඔය iPhone එකක වගේ මදර් බෝඩ් එකක් මේ විදියට තමයි තියෙන්නේ. අපි ඉස්සරහට කතා කරන්න යන පාර්ට්ස් ඔක්කොම මේ මදර් බෝඩ් එකට කනෙක්ට් වෙලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒවා මේ අනිත් මොබයිල් ඩිවයිසස් වලත් අපිට හැම ඩිවයිස් එකක්ම තියෙන මදර් බෝඩ් එකට කනෙක්ට් වෙලා. හැබැයි අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් එක නිසා තමයි අපි ඩෙස්ක්ටොප් ඩිවයිසස් ගැන බලන්න යන්නේ. හරි මේක තමයි එතකොට මදර් බෝඩ් එක. හරි. මදර් බෝඩ් එක කියලා කියන්නේ එතකොට කම්පියුටර් එක මදර් බෝඩ් එක තියෙන්නේ අපි කොතනද කියලා ගත්තොත් කම්පියුටර් එකේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි මදර් බෝඩ් එක තියෙන්නේ. තාත් අපි බලුවොත් ෆොටෝ එකකින් අපි ගිය සතියේ බලුවා සිස්ටම් යුනිට් එක. හරි අපි මේ වගේ normal desktop එකක් ගත්තට පස්සේ සිස්ටම් යුනිට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක ඇතුලේ තමයි අපි කිව්වා internal devices තියෙන්නේ කියලා කිව්වා. සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන devices. එතකොට සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන ඔක්කොම devices කනෙක්ට් වෙලා තියෙන්නේ මදර් බෝඩ් එකට. එතකොට මදර් බෝඩ් එක තමයි සිස්ටම් යුනිට් එකේ මේන්ම දේ විදියට ගන්න පුළුවන් අපිට. හරි. ඊට පස්සේ අපි මදර් බෝඩ් එකේ හරි එතකොට මදර් බෝඩ් එක කිව්වේ අපිට සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන ඉන්ටර්නල් ඩිවයිස් ටික ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන බෝඩ් එක අපි නැත්තම් සර්කිට් බෝඩ් එක කියලා කියන්නේ ඔකට. ඉන්ටර්නල් ඩිවයිසස් විතරක් නෙවෙයි අපි එක්ස්ටර්නල් ඩිවයිසස් අපි කීබෝඩ්ස් මවුස් ගත්තට වගේ ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් ඔය වගේ එක්ස්ටර්නල් ඩිවයිසස් ඒව කනෙක්ට් කරන්නේත් අපි මදර් බෝඩ් එකට. එතකොට මදර් බෝඩ් එක කියලා කියන්නේ ඔය ඔක්කොම කමියුනිකේට් කරලා අපිට කම්පියුටර් එකේ වැඩ ටික කරගන්න පුළුවන් විදියට කම්පියුටර් එක හදලා දෙන්නේ අපිට ඔක්කොම කනෙක්ට් කරලා ඊට පස්සේ පවර් එක ඔක්කොටම බෙදලා දීලා data ඊට පස්සේ informations අපි ඉස්සරහට කතා කරන්න යන input devices internal devices අතර data කනෙක්ට් කරන්න ඔක්කොම කරන්නේ මදර් බෝඩ් එකෙන් තමයි. එතකොට මදර් බෝඩ් එක තමයි ඔක්කොටම සප්ලයි කරන්නේ මේන්ම පාර්ට් එක විදියට අපිට ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මදර් බෝඩ් එක ගත්තොත් මදර් බෝඩ් එකේ මොනවද ෆන්ක්ෂන්ස් කියලා බලන්න පුළුවන් අපිට. ඔක්කොම ඉන්ටර්නල් ඩිවයිසස් ටික කනෙක්ට් කරන්නේ මදර් බෝඩ් එකකින්. ඊට පස්සේ data transfer කරන්න ඊට පස්සේ power එක transfer කරන්න ඔය ඉන්ටර්නල් ඩිවයිසස් අතර. ඊට පස්සේ අපිට ඕන වුණොත් ඉන්ටර්නල් ඩිවයිසස් අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් දැනට තියෙන ඩිවයිස් මොනවා හරි අපි හිතමු RAM එක අපිට කම්පියුටර් එකේ RAM එක අපිට මදි නම් RAM එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් ඊට වඩා පවර්ෆුල් RAM එකක් දාන්න පුළුවන්.
එතකොට ඒවටත් මදර්බෝඩ් එක තමයි ඒවා සප්ලයි කරන්නේ. ඒ වැඩේ කරලා දෙන්නෙත් අපිට මදර්බෝඩ් එකෙන් තමයි. ඊට පස්සේ BIOS කියලා කම්පියුටර් එක අපි කම්පියුටර් එක ඔන් කරද්දි රන් වෙන BIOS කියලා software එකක් අපිට නැත්තම් කම්පියුටර් එකට අපිට ඔන් කරලා දෙන්න. ඒ වැඩේ කරන්නේත් මදර්බෝඩ් එකෙන් තමයි. ඊට පස්සේ අපි බැලුවොත් මදර්බෝඩ් බ්‍රෑන්ඩ්ස් විදියට අපිට ෂොප් එකකින් දැන් අපි මේකදී අපි මදර්බෝඩ් එක ගැන ලොකුවට අපිට ඉගෙන ගන්න ඕන වෙන්නේ අපි ඩෙස්ක්ටොප් එකක් අපි හිතමු අපිට ඕන වෙනවා ඩෙස්ක්ටොප් එකක් හදන්න නැත්තම් ෂොප් එකකින් ගන්න. හැබැයි ෂොප් එකක තියෙන ඩෙස්ක්ටොප් එකක් අපි දැන් ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් යූසර්ස්ලාට ෂොප් එකකින් ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකක් ගත්තොත් ඒ යූසර්ගේ වැඩ ටික කරගන්න එකකින් බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ performance මදි වෙන්න පුළුවන්. ඒ නිසා යූසර්ට පුළුවන් තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන විදිය performance තියෙන කම්පියුටර් එකක් බිල්ඩ් කරගන්න. පාර්ට්ස් කඩෙන් වෙන වෙනම පාර්ට්ස් අරගෙන කම්පියුටර් එක බිල්ඩ් කරගන්න පුළුවන්. එතකොට තමයි අපි දැනගන්න ඕන මේ internal devices motherboard එක ඒක අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමේ devices දාලා කම්පියුටර් එකක් බිල්ඩ් කරගන්න යන motherboard එක මොකක්ද ඒකට සෙට් වෙන CPU එක මොකක්ද ඒ වගේ මේ internal devices ගැන ඉගෙන ගන්න. ඒ විදිහට අපිට select වෙන කම්පියුටර් එකක් බිල්ඩ් කරගන්න ඕනොත් අපි මේවා දැනගෙන ඉන්න ඕන. දැන් අපි normal shop එකකින් අපි ගන්න යනවා නම් ඩෙස්ක්ටොප් එකක් වගේ අපිට normal අපි හැම device එක ගැනම බලන්න යන්නේ අපි normal බලන්නේ CPU එක කොහමද storages කොහමද RAM එක කොහමද ඔය වගේ. හැබැයි අර වගේ professional user කෙනෙක්ට කම්පියුටර් එකක් බිල්ඩ් කරගන්නද හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕන. දැන් performance එකට match වෙන විදියට කම්පියුටර් එකක් බිල්ඩ් කරගන්න. හරි ඊට පස්සේ අපි ගත්තොත් කම්පියුටර් එක මදර්බෝඩ් එක අපිට ගන්න ෂොප් එකකින් ගන්න පුළුවන් එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මැනුෆැක්චරර්ස්ලා ඉන්නවා එක එක. එතකොට ගොඩක්ම මේන්ම මැනුෆැක්චරර්ස්ලා තමයි මේ අපි ගත්තොත් ASUS කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. බ්‍රෑන්ඩ්ස් විදියට තමයි යන්නේ මේගොල්ලෝ. නැත්නම් මැනුෆැක්චරර්ස් කම්පැනිස් විදියට කම්පැනි නේම් එක තමයි මේකෙදිත් පාවිච්චි වෙන්නේ. ASUS කියලා බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ MSI, Gigabyte, ASRock, Biostar වගේ මේන්ම මැනුෆැක්චරර්ස්ලා තමයි ඔය අපි බැලුවොත් ඒගොල්ලොන්ගේ මදර්බෝඩ් බ්‍රෑන්ඩ්ස් විදියට ගත්තොත් හරි මේ තියෙන්නේ ASUS කියන බ්‍රෑන්ඩ් එකේ මදර්බෝඩ් එකක්. එතකොට බොක්ස් එකේම ගහලා තියෙනවා ඒගොල්ලෝගේ නම විදියට. ඊට පස්සේ ඒකේ මොඩල් එක විදියට මේ ප්‍රයිම් කියලා ASUS කියන බ්‍රෑන්ඩ් එකේ ප්‍රයිම් කියලා එක මොඩල් එකක් මදර්බෝඩ් මොඩල් එකක් තමයි මේ තියෙන්නේ. එක ඒ විදියට මොඩල්ස් වෙනස් වෙනවා. ඒක ASUS ලගේ එක එක මොඩල්ස් තියෙනවා. ඒ වගේ අපිට ෂොප් එකකින් ගන්න පුළුවන් අපිට මැච් වෙන මදර්බෝඩ් එකක්. හරි. එතකොට මේ ASRock කියන බ්‍රෑන්ඩ් එකේ මදර්බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඒකෙත් මේ මොඩල් එක විදියට Taichi කියලා මොඩල් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ MSI බ්‍රෑන්ඩ් එකේ මදර්බෝඩ් එකක් මේක. ඔය වගේ අපිට එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බැලුවොත් මදර්බෝඩ් එක මොඩල් කෝඩ්ස් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මදර්බෝඩ් එකක අපි අර ෆොටෝ එකේම බැලුවොත් එක එක මොඩල් කෝඩ්ස් මදර්බෝඩ් එකේ මොඩල් කෝඩ්ස් විදියට බැලුවොත් මේකේ මෙතන මේ තියෙනවා X570 කියලා. ඒක තමයි මොඩල් කෝඩ් එක. එතකොට අපි කම්පියුටර් එකක් බිල්ඩ් කරන්න යද්දී අපි මේකට සිලෙක්ට් කරන RAM එක මදර්බෝඩ් එකයි RAM එකයි මැච් වෙනවද කියලා බලන්න පුළුවන් අපිට මේ මොඩල් කෝඩ් එකෙන්. අපි මොඩල් කෝඩ්ස් විදියට ගත්තොත් මේ විදියට හරි මොඩල් කෝඩ්ස් අපි ගනිද්දී මේන් මදර්බෝඩ් මැනුෆැක්චරර්ස්ලා දෙන්නෙක් තමයි Intel ඊට පස්සේ AMD කියලා කියන්නේ. Intel motherboards අපිට ගන්න පුළුවන්
ඊට පස්සේ AMD motherboards processors තමයි මේ අපි මෙතනදී කියන්නේ Intel processor අපි මේ motherboard එක අරගෙන motherboard එකට processor එකක් අපි ළඟට ගන්න ඕනනේ. ඒ processor එක match වෙන්නේ අපි ගන්න යන්නේ Intel processor එකක් නම් Intel processor එක match වෙන motherboard එකක් අපි ගන්න ඕන. අපි ගන්න යන processor එක AMD brand එකක් නම් ඒකට motherboard එක match වෙන්න ඕන. එතකොට ඒක අඳුර ගන්න තමයි මේ model codes තියෙන්නේ. මෙතන Intel එතකොට Intel processors match වෙන motherboard නම් අපිට මේ H කියන කෝඩ් එකෙන් අඳුර ගන්න පුළුවන්. Z කියන කෝඩ් එක, B කියන කෝඩ් එක ඔය විදිහට තමයි තියෙන්නේ. මේකෙත් මේ කෝඩ්ස් තුන ගත්තට පස්සේ අපිට H කියලා කියන්නේ බේසික්ම motherboard set එකක් තමයි H කියලා කියන්නේ. H410 ඊට පස්සේ H610 ඔය විදිහට ඒක බේසික්ම ලෙවල් එකේ motherboards. ඊට පස්සේ mid range එකේ motherboards විදිහට Z කියන කැටගරි එකෙන් තමයි යන්නේ. ඊට පස්සේ high end motherboards තමයි B කියන කැටගරි එකේ යන්නේ. අපි normal desktop එකක් වගේ build කරන්න යනවා නම් අපි මේ normal H කියන කැටගරි එකෙන් ගන්න පුළුවන්. ගොඩක්ම powerful device එකක් නම් අපි build කරන්න යන්නේ අපි කිව්වේ workstation computers කියලා. ඒ වගේ එකක් අපි build කරන්න යනවා නම් අපි B කියන කැටගරි එකේ powerful motherboard එකක් තමයි ගන්න ඕන. ඊට පස්සේ අපි select කරගන්න processor එක AMD නම් ඒත් අර විදිහටම තමයි. A කියන කැටගරි එක basic level එක, B කියන්නේ mid range, X කියන්නේ high end එක. ගොඩක් වෙලාවට ඒක ගන්න workstation computers වලට. ඔය විදිහට තමයි model codes යන්නේ motherboard එක. හරි එතකොට අපි මේ ටික note එක දාගමු. motherboard එකක් කියන්නේ මොකක්ද? එකෙන් මොන වගේ වැඩ ටිකක්ද වෙන්නේ? ඒක functions මොනවද? ඊට පස්සේ අපිට buy කරන්න පුළුවන් brands මොනවද? ඒක model codes මොනවද කියන ටික.